ඕගොල්ලෝ හිතනවද මේ විශ්වයේ අපි තනි වෙලා කියලා? නැත්තම් මම ඕගලන්ට මෙහෙම කතාවක් කිව්වොත් මේ ලෝකෙට මේ පෘථිවියට එක්සක් වල ජීවින් ඇවිල්ලා අපි ගැන ඔත්තු බල්ලා ගිහින් තියෙනවා කියලා. හුඟක් ඒව මන්න hina වෙයි. මොකට රැකද කොහෙද? මෝ කියනවා අපිට විශ්වාස කරන්න බෑ කියලා. හැබැයි මේ කතාව අපිට විශ්වාස කරන්න පුළුවන්. කියන්නේ පිටසක් වල ජීවින් ඉන්නවා කියලා සාධක කීපයක් අපිට එඩිටක් වෙනවා කියලා පොඩි කතාවක් මේ දවස්වල ගියා. කලින් වීඩියෝ එක බලුවා නම් ඕගලන්ට මතක ඇති. බරක් ඔබාමාන් පොඩ්කාස්ට් එකකදී කියනවා එයා පිටසක් වල ජීවින් ඉන්නවා කියලා විශ්වාස කරනවා කියලා කතාවක් එයා කියනවා. ඒකට ටිපර් නැත්නම් මලබැනපු ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා අපි ගාව තියෙන පිටසක් වල ජීවින් යන ඩොකියුමන්ට්ස් ටික ඒ ආයතනේ කතා කරලා ළඟදිම අපි ඒවා මාධ්‍යට රිලීස් කරනවා කියලා. ඉතින් මේ වගේ කතාවක් ඇමරිකාව වගේ ප්‍රමුඛ රටක ඉන්න හිටපු නායකයෙකුයි දැන් ඉන්න නායකයෙකු කිව්වාම අපිට මොකද හිතෙන්නේ? අපිට ඉතින් විශ්වාස කරන්න හිතෙනා නේද මොකක් හරි දැන් මෙතන වෙලා තියෙනවා කියලා. ඉතින් මේ ගැන අවුරුදු 37කට කලින් විච්ච සිදුවීම. අවුරුදු 37කට කලින් අපි මේ දැන් කතා කරන්නේ මේ වෙනකන් පිරිසක් වල ජීවීන් ගැන නැත්නම් පියාඹන වස්තුන් ගැන මොකක් හරි අපේ බහලෝකෙන් පිටතව ජීවේ තියෙනවා කියන එකට සාධක ඉදිරිපත් කරපු පුද්ගලෙයි. එයා එහෙදි මොනවද කිව්වේ කියන එක තමයි මේ වීඩියෝ එකෙන් අද අපි බලන්න යන්නේ. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් අපි channel එක subscribe කරගන්න. අපේ වීඩියෝ ෂෙයා කරන්න කැමති නම් ඔය මේ වගේ දේවල් වලට ඉන්ට්‍රස්ට් වගේ යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔන්නකින් මේ කතාව පටන් ගන්නේ 1989 දී එක පුද්ගලෙක් යුපවාහිනී නාලිකාවක ඉන්ටර්විව් එකක් යනවා. ඉතින් මේකෙදී මෙයාගේ මූණ පෙන්වන්නේ නැහැ. මෙයාගේ නම කියන්නේත් නැහැ. මෙයාම හඳුන්වගන්නේ ඩෙනිස් කියලා නමකින්. මෙයා එහෙදි අමුතු ප්‍රකාශයක් කරනවා. මෙයා කියනවා මම වැඩ කරන්නේ ඇමරිකානු හමුදාගේ මේ රහස් පරීක්ෂණයකල්. එහෙදි මට කරන්න තියෙන්නේ මේ පිටසක් වල යානා පිළිබඳ අධ්‍යයනය කරන එක කියලා. ඔන්නේදී මේ ඩයල් එක මේ වගේ කතාවක් කියපු ගමන් මේක ලැබ්වින්නක් වගේ මුළු ඇමරිකාව පුරාම පැතිරෙනවා. මොකද ඒ කාලේ සෝෂල් මීඩියා නැහැ, ඉන්ටර්නෙට් එහෙම ලොකුවට පාවිච්චි නැහැ. ලයිව් ටීවී එකේ මෙහෙම කතාවක් කියපු ගමන් ටීවී පල්ලෙම දන්නවනේ ඉතින් පොඩි නිවුස් එකක් ආපු ගමන් ඒක සැරටම වයිරල් වෙනවා. ඉතින් ඒ කාලේ වෙනකොට ඇමරිකාවේ මිනිස්සු වෙසකල ජීවීන් දැකලා තිබ්බේ වෙසකල ජීවීන් ගැන නිර්මාණය වෙච්ච චිත්‍රපටිවල විතරයි. මේ කතාවත් එක්ක වෙලා තියෙන දේ දරෝගන්න පැහැදිලි ඉන්නේ. ඒත් එක්ක මෙයා මේ ඉන්ඩෝ එකේ කියනවා ඇමරිකානු රජයේ සතුව පිටසක් වල යානා හම්බෙච්ච පිටසක් වල යානා 9ක් හංගලා තියන් ඉන්නවා කියලා. මේ ඉන්ටර්විව් එක දීලා එක කාලයක් ගියාට පස්සේ මේ පුද්ගලයා මෙයාගේ අනන්‍යතාවය තහවුරු කරනවා. කියන්නේ මෙයා කවුද කියන එක එළියට කියනවා. මෙයා තමයි රොබර්ට් ස්කොට් ලසාර් කියන්නේ. එහෙම නැත්නම් හුඟක් වීඩියෝස් වල මේගොල්ලෝ අහලා ඇති මේ නම නම් ඇහිලා ඇති සෑහෙන්න. මෙයා තමයි බොබ් ලසාර් කියලා කියන්නේ. මෙයා කියනවා මෙයා වැඩ කරේ ඒරියා 51 එකේ දකුණු පැත්තට වෙන්න පිළිකලක් තියෙන S4 කියන zone එකේ කියලා. ඒ කියන්නේ sector 4 කියන zone එකේ තමයි මෙයා වැඩ කරේ කියලා. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න සාමාන්‍ය මිනිස්සෙක් මේ වගේ high secret දෙයක් ඇවිල්ලා රූපවාහිනිය ඉස්සරහා කිව්වොත් මිනිස්සු ඒක පිළිගනීද? මේ මිනිස්සයා කියන්නේ බොරුවක් මේ කියලා කසල දාලා යනවා. ඒ වුණාට මෙයා කියපු දේවල් කොච්චර සියුම්ද කියනවා නම් මේ වැඩ කළු ඇමරිකානු රජයට බැරි වෙලා තියෙනවා මෙයා කිව්වේ බොරු කියලා ඔප්පු කරගන්න. දැන් අපි බලමු බොබ් ලසාර් ඇත්තටම සෙක්ටර් 4 එකේ මොනවද කරේ කියලා. මෙයාට එතන කරන්න තිබිලා තියෙන්නේ රිවර්ස් ඉන්ජිනියරින් කියලා වැඩක්. ඉතින් මොකද්ද මේ රිවර්ස් ඉන්ජිනියරින් කියලා කියන්නේ? රිවර්ස් ඉන්ජිනියරින් කියලා කියන්නේ කලින් හදපු මොකක් හරි ටෙක්නිකල් බඩුවක් මොකක් හරි ඉලෙක්ට්‍රික් බඩුවක් ගලවලා ඒක වැඩ කරන්නේ කොහොමද කියන එක හොයාගෙන ඒ විදිහටම අලුතින්ම තව එකක් හදන එකට. මෙයා කියනවා මේ S4 zone එක පිටලා තිබිලා තියෙන්නේ කන්දක් ඇතුළට හාරපු හැඟේ එකට කියලා. මේක හදලා තියෙන්නේ නම් ගුවන් යාන පාක් කරන්න නෙමෙයි. මේක හදලා තියෙන්නේ පිටසක් වල යාන එතන නවත්තලා තියන්නේ. මෙයා කියන විදිහක මේකේ දොරවල් වහලා මේක රුඩින් වැලි දාලා වහලා තමයි තියෙන්නේ. ඉතින් සැටලයිට් එකකින් නැත්නම් චන්ද්‍රිකාවකින් බැලුවා වුණා අපිට මේක පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් බොබ් ලසාර් එයා එතන දැකපු යානා ගැන මෙහෙම කතා කීපයක් කියලා තියෙනවා. පළවෙනි එක හැඩේ. එයා කියලා තියෙනවා මේක පීරිසියක් වගේ කියලා. ඒ වගේම මේකේ කොතනකවත් ඇණයක්, වැල්දින් පාරක් මේ වගේ දෙයක් දැකගට හම්බ වෙන්නේ නැහැ. එකම ලෝහයකින් තමයි මේක හරි සිනිඳුවට හදලා තියෙන්නේ කියලා. තුන්වෙනියට මෙයා කියලා තියෙන්නේ මේ යානාවලට පාවිච්චි කරපු ඉන්ධන ගැන. මේ වලට පෙට්‍රල් වත් ඩීසල් වත් නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට පාවිච්චි කරලා තියෙන්නේ එලමන්ට් 115 කියලා මූලද්‍රව්‍ය. ඒ වගේම මේ යානා එක තැනකින් නම් තවත් තැනකට යන්න පාවිච්චි කරලා තියෙන්නේ
අපි හැමෝම දන්න ගුරුත්වාකර්ෂණ බලය. ඉදිරියටත් මෙයා කියලා කියනවා දවසක් මෙයා මේ යානයක් ස්ටාර්ට් කරනවා දැකලා තියෙනවා කියලා. එයා කියනවා නිල් පාට ලොකු එඩියක් පිහිදවගෙන මේ යානේ කිසිම සද්දයක් නැතුව පොළවේ මුඩට එසවුණා කියලා. 1989 දී වගේ මේ වගේ කතාවක් කියපුවාම ඒ කාලෙද මිනිස්සුන්ට මෙහෙම දෙයක් ගැන හිතා ගන්නවත් බැරි වෙලා තියෙනවා. ඒ වගේම ඒ ඉන්ටර්විව් එකේදී පොප් ලසාර්කින් අහනවා ඔයා මේකේ වැඩ කරා කියනවනේ. ඉතින් මේකේ වැඩ කරන්න ඔයාට තියෙන සුදුසුකම් මොනවාද කියලා. ඇත්තටම කිව්වොත් බොබ් ලසාර් කියන්නේ භෞතික විද්‍යාඥයෙක්. මෙයා MIT ගේ තමයි අධ්‍යාපනය ලැබලා තියෙන්නේ. ඔන්න මේ ඉන්ටර්විව් එක වෛරල් ගියාට පස්සේ හුඟක් කට්ටිය කියනවා මේවා හිතින් මවාගත්ත දේවල් මෙහෙම දේවල් නෑ කියලා. ඒ වුණාට මෙයා කියපු සමහර දේවල් පස්සේ කාලෙදී ඇත්ත කියලා ප්‍රූව් වෙලා තියෙනවා. ඒ ගැන අපි පොඩ්ඩක් බලමු. මෙයා කියලා තියෙන එක කතාවක් තමයි මේ SO එක ඇතුළට යනකොට එකේ ස්කෑන් එකක් තියෙනවා. ඒකේ අත තිබ්බහම ඒකෙන් අපේ මේ අස්තිවල තියෙන දිග මැනලා තමයි ඇතුළට යන්න දෙන්නේ කියලා. ඉතින් මේකට කියන්නේ බෝන් ඩෙන්සිටි ස්කෑනර් කියලා. මේ කතාව ඒ කාලේ කාටවත් පිළිගන්න පුළුවන් දෙයක් වුණේ නෑ. ඔක්කොමලා හිතන්නේ මේක නම් බොරුවක්. මේ ඔක්කොම මේ මනුස්සයා හිතින් මවාගත්ත දේවල් කියලා තමයි අර මං කලින් කිව්වා වගේ හිතලා තියෙන්නේ. ඒ වුණාට මෑතකදී ඇමරිකානු හමුදාව විසින් රිලීස් කරපු පරණ සමහර ෆොටෝස් වල මෙන්න මේ බෝන් ඩෙන්සිටි ස්කෑනර් කියන එක දැක්කන්න හම්බ වෙනවා. ඒ වගේම මෙයා කියපු දෙවෙනි කාරණාව තමයි ඒ තැනට යන්න තියෙන්නේ වෙනම රහසිගත එයාප්ලේන් සේවයක් කියලා. ඒ වගේ මේ එයාප්ලේන්ස් වල කණ්ණාඩිවත් නැහැ කියලා තමයි එයා කියලා තිබ්බේ. මේ කතාව මෑතකදීත් ආය පාරක් තහවුරු වෙලා තියෙනවා. මොකද ජැනට් එයාලයින්ස් කියලා රහසිගත ගුවන් සේවකකින් තමයි ලොස් වේගස් වල ඉඳන් නෙවේඩා වල තියෙන අර ඒරියා 51 වලට සේවකයෝ අරන් යන්නේ කියලා ඇමරිකානු රජයෙන් මේක පිළිගෙන තියෙනවා. මුල් කාලේ මේ හරියට ඒරියා 51 කියලා නැහැ. ඒක තමයි බොබ් ලසාරුත් කියලා තියෙන්නේ සෙක්ටර් 4 නැත්නම් S4 කියලා. 2013 වෙනකම්ම ඇමරිකානු රජයෙන් කිව්වේ මෙහෙම දෙයක් නෑ කියලා. CIA එක උනත් කිව්වේ මෙහෙම දෙයක් ඇත්තටම නෑ කියලා. ඒ වුණාට Google Maps වල බලනකොට 2013 වෙනකන් ඒ හරිය බ්ලර් කරලා තමයි තිබ්බේ. එතන තියෙන්නේ මොනවද කියලා කාටවත් බලන්න බැරි විදිහට තමයි ඒක ඉන්ස්ටෝල් කරලා තිබ්බේ. ඉතින් 2013 දී ඇමරිකානු රජය පිළිගන්නවා මේ හරිය ඒරියා 51 කියලා සෝන් එකක් තියෙනවා. එතන අපි කරන්නේ රහසිගත ගුවන් යාලා. ඒ කියන්නේ මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ ස්පයි ප්ලේන්ස් හදන එක තමයි අපි එතන කරන්නේ කියලා තමයි ඒගොල්ලෝ පිළිගන්නේ. මේ කාරණා තුන බලන්නකෝ. ඒකෙන් අපිට තහවුරු වෙන්නේ නැද්ද මේ බොබ් ලසාර් කියන එකේ පොඩි ඇත්තක් තියෙනවා කියලා. මොකද මේ මිනිහා කියපු තුනක්ම හරියටම හරි. 1989 බොබ් ලසාර් කරන මේ හිලිදරව්වත් එක්ක මෙයාගේ ජීවිතේ කනපිට හැරෙනවා. මොකද ඇමරිකානු රජය මෙයාව නැති කරන්න ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ මෙයා ඉගෙන ගත්තේ MIT එකේ හරි නැත්නම් කැල්ටෙක් විශ්වවිද්‍යාලයේ හරි මෙයා එහි ඉගෙන ගත්තා කියන එකට කිසිම සාක්ෂියක් නැති කරනවා. බොබ් ලසාර් කියන විදිහට මෙයාගේ උප්පැන්නේ ඉඳන් ඇමරිකානු රජය විසින් රජයේ ඩොකියුමන්ට්ස් වලින් අයින් කරලා තියෙනවා. ඇමරිකානු රජය විසින් මෙයාට විවිධ චෝදනා එල්ල කරන්න පටන් ගත්තා. ඒ වගේම මෙයා පිස්සෙක්. එහෙම නැත්නම් මනස බියවුල් පුද්ගලයෙක් කියලා සමාජගත කරන්න ලොකු කැම්පේන්යක් වගේ දෙයක් ඒ දවස්වල මීඩියා ඉදින් කරගෙන ගිහින් තිබ්බා. හැබැයි මචල්ලා මෙච්චර දෙයක් කරපු ඇමරිකානු රජයට එකම එක දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ තමයි 1982 දී පළවෙච්ච පුවත්පතක තිබුණු විස්තරයක් ඒගොල්ලන්ට මග හැරෙනවා. ලොස් ඇලමෝස් මොනිටර් කියන මේ පත්තරය සඳහන් වෙලා තියෙනවා බොබ් ලසාර් ලොස් ඇලමෝස් ලැබ් එකේ භෞතික විද්‍යාඥයෙක් විදිහට වැඩ කරලා තිනවා කියලා. ඉතින් මේ ලොස් ඇලමෝස් ලැබ් එක කියන්නේ ඒ වෙනකොට ඇමරිකාවේ තිබ්බ ජාතික විද්‍යාගාරයක්. ඒ කියන්නේ නැෂනල් ලැබ් එක. මේ වගේ තැනක කිසිම සුදුසුකමක් නැතුව කෙනෙක් කොහොමද වැඩ කරන්නේ? මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක තමයි බොබ් ලසාර් කියපු දේවල් තව ටිකක් තහවුරු වෙන්නේ. ඇමරිකානු රජය මෙයා පිළිබඳ මේ දේවල් කරා කියලා මෙයා කියපු දේවලු පැහැදිලි වෙන්නේ. කාසියකට දෙපැත්තක් තියෙනවානේ. ඉතින් තව සමහරක් කට්ටිය කියනවා බොබ් ලසාර් මේ S4 zone එකේදී දැක්කේ ඇමරිකාව හදපු ස්පයි ප්ලේක්ස්. එහෙම නැත්නම් සමහර ප්‍රහාරක යානාවෙන් ඇති කියලා. ඒගොල්ලෝ කියන්නේ U2 SR-71 Blackbird වගේ මේ වගේ ප්‍රහාරක යානා දැකලා තමයි මේ මිනිස්යානේ එළියට ඇවිල්ලා පිරිසක් වල යානා කියලා මේ හැමෝටම කියලා තින්නේ කියලා. ඉතින් මේ බොබ් ලසාර් කියන්නේ බොරුණා. එයා බොරුකාරේ නම් ඇයි ඇමරිකානු රජය විසින් මෙයාගේ රෙකෝඩ්ස් අයින් කරලා මෙයාගේ පස්සෙන් FBI එකකින් පන්නලා මෙයා මානසික රෝගියෙක් කියලා සමාජයට ඔප්පු කරන්න ගිහිල්ලා මේ වගේ දේවල් කරේ. අවුරුදු 37ක් වෙලා බොබ් ලසාර් තාම අපිත් එක්ක ජීවත් වෙනවා. මේ මිනිස්සයා කියන කිසිම දෙයක් මේ වෙනකම් මෙයා වෙනස් කරගෙන නැහැ.
ඉතින් අවුරු 37ක් තිස්සේ මිනිස්සෙක්ට එකම බොරුව එක දිගට කරගෙන යන්න පුළුවන්ද? ඒ වගේම තමයි ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ වගේ ෆිල්ම්, එක්ස් ෆයිල්ස් වගේ සීරීස් මේ දේවල් ගන්න පාදක වෙලා තියෙන්නේ මේ බොබ්ලසාර්ගේ මේ හෙළිදරව්ව තමයි. ඉතින් මේ ලෝක ජනගානින් 135ක් විතර පිරිසක් වල ජීවීන් විශ්වාස කරට පටන් ගන්න තියෙන්නේ මේ බොබ්ලසාර් කරපු හෙළිදරව්වෙන් පස්සේ. ඕගොල්ලෝ මේ බොබ්ලසාර් කියලා තියෙන කතා ගැන මොකද හිතන්නේ? ඕගොල්ලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. බොබ්ලසාර් කියන්නේ ඇත්තද? එහෙම නැත්නම් මේක ඇමරිකාව විසින් අනිත් රටවල් නොමග යවන්න කරපු කුමන්ත්‍රණයක්ද? මේ ගැනත් ඕගොල්ලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ ඒලියන් කතාව අතරේ මේක දැන් පත් වුණේ දවස් දෙකකට විතර කලින්නේ. මීට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ගෑවිලා තිබ්බේ එප්ස්ටීන් ෆයිල් එකනේ. ඉතින් හුඟක් කට්ටිය දැන් ඩිබේට් කරනවා සෝෂල් මීඩියා වල ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔබාමා එකතු වෙලා මේ කරන්නේ රංගපෑම. මේගොල්ලෝ අර එප්ස්ටීන් ෆයිල් ගැන තියෙන අවධානය වෙනස් කරන්න තමයි මේ ඒලියන්ස්ලා පිළිබඳ කතාව ඉස්සරහට ඇදලා ගත්තේ කියලා. ඉතින් මේ පිළිබඳව ඔයගොල්ලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඕගොල්ලෝ කමෙන්ට් කරන හැම එකම මම එකින් එක කියවලා රිප්ලයි කරනවා. මේ වගේ ඉන්ට්‍රස්ටිං දේවල් දැනගන්න කැමති ඔයගේ යාළුවෝටත් අපේ channel එකේ වීඩියෝ ෂෙයා කරන්න, අපේ channel එක grow කරන්න සුපිරි support එකක් දෙන්න. ඉතින් මේ වගේ ඉන්ට්‍රස්ටිං මාතෘකාවක් එක්ක අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු.